මොනවද මේ Facebook ads කියන්නේ? අපි පාරේ යන එනකොට බස් එකේදී, ටවුන් එකේදී, ඒ වගේම පේමන්ට් එකේදී අපිට පේන්නේ එක එක විදිහේ ads, hand bills, ලොකු billboards විදිහට ප්‍රදර්ශනය කරලා තියෙනවානේ. මේ වගේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් බිස්නස් එකකින් දාන්නේ ඒගොල්ලෝ විකුණන භාණ්ඩයක් එහෙම නැත්නම් ඒගොල්ලෝ ලබන සේවාවක් ගැන පාරිතොට යන මිනිස්සු දැනුවත් කරන්න වගේම ඒ හරහා ඒගොල්ලෝට තව ටිකක් වැඩියෙන් බිස්නස් ලබා ගන්න. ඉතින් අද වෙද්දි මිනිස්සු පාරිතොට යනකට වඩා මේ සමාජ මාධ්‍ය වල සැරිසරන හින්දා මේ සමාජ මාධ්‍ය හරහා ඒ වගේ ඇඩ්වර්ටයිස්මන්ට් දාගන්න ඒගොල්ලෝ අපිට අවස්ථාව හදලා දීලා තියෙනවා. ඉතින් Facebook සහ ඒ ආශ්‍රිත Instagram, Messenger වගේ platforms හරහා දාන්න පුළුවන් ads වලට තමයි අපි සරලවම Facebook ads කියලා කියන්නේ. මේ ක්‍රමය billboard, TV, radio ads වලට වඩා මාරම ලාභයි. ඒ වගේම billboard එකක්, TV, radio ad එකක් කී දෙනෙක් බලවද කියන එක අපිට හරියටම බලා ගන්න බෑනේ. ඒ වුණාට මේ ක්‍රමයේදී ad එක දාන කෙනාට පුළුවන් එයාගේ ad එක කී දෙනෙක් බලවද කියන එක හරියටම බලා ගන්න. Facebook page එකක් තියෙන බිස්නස් එකකට පුද්ගලයෙකුට Facebook ad එකක් දාන්න ඒ page එක හරහා පුළුවන්. Facebook එකට දාන post, reels, carousels වගේ මීඩියා තමයි අපි බහුලවම Facebook ad එකක් එහෙමත් නැත්නම් boost එකක් දාන්න යොදාගන්නේ. අපි ad එක දාන්න පාවිච්චි කරන post එකේ, වීඩියෝ එකේ quality එක මත අපේ ad එකට එන ප්‍රතිචාර ප්‍රමාණය තීරණය වෙනවා. quality එකට හදපු billboard එකක් අපි නිකම්ම කියවන්න පෙළඹෙනවානේ. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතනදිත් වෙන්නේ. ඉතින් මේ Facebook ads කියන ශේෂ්ත්‍රය අද වෙද්දි වෙනම level එකකට ඇවිත් තියෙනවා. ad එකට ඕන කරන post, videos quality විදියට හදන්න, ඒ වගේම ඒකට අවශ්‍ය පසුබිම හදන්න, ඒ වගේම විශේෂ tools පාවිච්චි කරලා ad එක හරියටම දාන්න වෙනම agencies හැදිලා තියෙනවා. ඉතින් මේ Facebook ads ගැන දැනගත්තා වගේම අපි බලමු Facebook ads හරහා අපිට ලැබෙන විශේෂ වාසි මොනවද කියලා. ලාභයි. ඔව්, සෑහෙන ලාභයි. ඒ වාතේ වැඩියෙන් සල්ලි තියෙනවා. ඔයාට ඒක වියදම් කරන්න පුළුවන්. ඒක වියදම් කරන්න ප්‍රශ්නයක් නැහැ. අපි මෙතනදී කියන්නේ ad එකක් දාන්න යන අවුම වියදම වෙන. ඊකමඩ මෙහෙම හිතන්නකෝ. ඔයා billboard එකක් දානවනේ. ඒ billboard එක print කරන්න, ඒ වගේම අදාළ තැනට ගෙනියන්න, ඊට පස්සේ ඒක හයි කරන්න ඔයාට ලොකු වියදමක් යනවා. ඒ වගේම තමයි ඔයා hand bill එකක් බෙදනවා නම්, ඒ වගේම TV එක, radio එක ad එක දානවා නම්, ඒ හැම දෙයකම ඇඩ්වර්ටයිසින් වලට ඔයාට ලොකු වියදමක් යනවා. හැබැයි Facebook ad එක සාමාන්‍යයෙන් දවසකට ඩොලර් 1ක් වගේ අවම වියදමකින් ඔයාට පබ්ලිෂ් කරගන්න පුළුවන්. ටාගට් ඔඩියන්ස් එක හදාගන්න පුළුවන්. අපි ඇඩ්වර්ටයිසින් කරන්නේ සමාජයේ ඉන්න යම්කිසි පිරිසකට. අපි ගාව තියෙන භාණ්ඩයක්, එහෙමත් නැත්නම් සේවාවක් විකුණන්න. අන්නේ පිරිසට තමයි අපි ටාගට් ඔඩියන්ස් එක කියලා කියන්නේ. ඔයා මෙහෙම හිතන්නකෝ. හිතන්න ඔයා හෑන්ඩ් බෑග් විකුණන කෙනෙක් කියලා. එහෙමනම් ඔයාගේ ටාගට් ඔඩියන්ස් එක වෙන්නේ ගැහැණු අය. ඉතින් ඔයා බිල්බෝඩ් එකක් දැම්මොත්, එහෙමත් නැත්නම් පත්තරයක, නැත්නම් ටීවී එක, රේඩියෝ එක ඇඩ් එකක් දැම්මොත් ඔයාට හරියටම කියන්න බෑ. ඔයාගේ ඇඩ් එක පෙන්නන්නේ ගැහැණු අයට විතරමයි කියලා. ඉතින් අපි වියදම් කරන මුදලින් අපේ ටාගට් ඔඩියන්ස් එකට විතරක්ම පේන්න අපේ ඇඩ් එක දාන්න පුළුවන් නම් ඒකෙන් ලොකු ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන්. ඉතින් Facebook ads ඇතුලේ අපිට මේ අවස්ථාව ලබා දීලා තියෙනවා. Facebook ad එකක් දාද්දී වයස, ස්ත්‍රී පුරුෂ භාවය, ඒ වගේම ඉන්න ප්‍රදේශය වගේ මූලික දේවල් වලින් නම් වෙනත් විශේෂ විදිවලට මිනිසුන්ව අඳුරගෙන ටාගට් ඔඩියන්ස් එක හදලා ඒ අයට විතරක්ම පේන්න අපිට අපේ ad එක දාන්න පුළුවන්. ad එක දකපු ප්‍රමාණය වගේම ඒ අයගේ තවත් විස්තර බලා ගන්න පුළුවන්. අපි සාමාන්‍ය විදිහට ඇඩ්වර්ටයිසින් කරද්දී අපේ බිල්බෝඩ් එක, නැත්නම් ටීවී එකේ ad එක, එහෙම නැත්නම් පත්තරේ කියපු ad එක කී දෙනෙක් බැලුවද, ඒගොල්ලෝ මොනව කරනවද කියන එක බලා ගන්න විදිහක් නැහැ නේද? හැබැයි Facebook ads වලදී අපිට එහෙම බලා ගන්නත් පුළුවන්. කී දෙනෙක් ad එක දැක්කද, කී දෙනෙක් ad එක නිකන් බලලා ගියාද, කී දෙනෙක් caption එක ක්ලික් කරලා බලලා ගියාද, එහෙම නැත්නම් අපේ ad එක වැඩියෙන්ම බැලුවේ ගැහැණු අයද, පිරිමි අයද, වයස කී විතරයිද, එහෙම නැත්නම් මොන පළාතේ මොන රටේ අයද, මේ වගේ අපේ ad එක ගැන ඇනලිසිස් එකක් Facebook එකෙන් අපිට දෙනවා. ඉතින් මේ ඇනලිසිස් එක දිහා බලලා අපි ඉස්සරහට ගන්න ඕනේ තීරණ, අපි අපේ උපක්‍රම වෙනස් කරන්න ඕනේ මොන විදිහටද කියන එක ගැන හොඳ අවබෝධයක් අපිට ලබා ගන්න පුළුවන්. Facebook ads හරහා අපිට ලැබෙන අනිත් ඇඩ්වර්ටයිසින් ක්‍රමවල නැති වාසි කීපයක් තමයි අපි දැන් කතා කරන්නේ. මේවටත් අමතරව කාලේ ඉතිරි වෙන එක, ඒ වගේම අපිට අවශ්‍ය වෙලාවට රන් කරන්න, ඒ වගේම නවත්තන්න පුළුවන් වෙන එක වගේ විශේෂ වාසි ගොඩක් Facebook ads හරහා අපිට ලැබෙනවා. මේ වීඩියෝ එකෙන් ඔයාට Facebook ads ගැන හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. ඔයත් බිස්නස් එකක් කරන කෙනෙක් නම්, එහෙම නැත්නම් ඔයාටත් සමාජයට දෙන්න මොකක් හරි පණිවිඩයක් තියෙනවා නම්
Facebook ඇඩ්ස් පාවිච්චි කරලා බලන්න පුළුවන්. ඒ වගේම අද කාලේට ගැලපෙන ඇඩ්වර්ටයිසින් කරන්න හොඳ ක්‍රමයක් තමයි Facebook ඇඩ්ස් කියලා කියන්නේ. On Mat. Get started now. We support you.